හායි කොහොමද? ඔව් අපි යනවා රවිදුසගේ අවුරුදු උත්සවයට. ඉතින් මම අදින්නේ ෂර්ට් එකක්, අත්කොට ෂර්ට් එකක්. සාමාන්‍යයෙන් අත්කොට ඇඳුම් අදින්නේ නෑ. අවුරුදු උත්සවයට යන්න කලින් අපි යන්න ඕනේ සියතට. ඒ මොකටද? අපි සියතට යන්න ඕනේ. සියතේ තියෙනවා ලයිව් ප්‍රෝග්‍රෑම් එකක්, ආදරණීය ජීවිතය කියලා. අනේ ප්‍රෝග්‍රෑම් එකට අපිට එන්න කියලා තියෙනවා. අපි කියන්නේ මම විතරයි. මම අපි ගෑවට මම විතරයි. එහෙනම් කයි දෙකයි තුනයි කියලා මම ඒ ඇඳුමට මාරු වෙනවා. නෑ කයි දෙකයි. අපි ඇත්තට පරක්කුයි. ඒකින්ද අපි යන් ඉන්නට. Minuka Saniru Abeyarudu. සුපුරුදු පුරුදු ඕගොල්ලෝ දැක්ක ඇඳුමට. ඉතින් දැන් අපි යන්න හදන්නේ රවිදුසගේ අවුරුදු උත්සවයට. පට්ට ට්‍රැෆික් මගේ රස්තාවේ පට්ට රස්නේ පට්ට ට්‍රැෆික්. තුන්හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු ලස්සනයි කියලා. දැන් වෙලාව 11 යාළුවනේ. වැඩේ පටන් ගත්තේ 8ට. අපි යන්නේ 11ට. ඔව්. ඔව්. ඒක මේ අස්සේ. පුලාව කියනවා. හවුද? පොඩියෝ? මේ 25 උන්නේ. තාම කවුරුත් මේ ලොකුවට ඇවිල්ලා නැහැ. මේ ඒකයි ප්‍රශ්නේ. මේ අර බලපන් පොඩ්ඩක් එක හරි ඉන්නවද කියලා නැත්නම් ලැජ්ජා. ඔව්නේ. චාර නේ නැත්නම්. ඔව්. 1 minute 37 seconds later. Malu ya lu? Karena tidak karena. One eternity later. Identity photo kan? Identity photo kan? Betul? Oke. Udah. Agak. අන්නාරි දාන identity photo ගන්න. ගහන්නේ. බලය පැත්ත ගහන්නේ නැද්ද එහෙම? ඉතින් බලය පැත්ත ගහන්නේ නැද්ද කන්නාඩි දාන identity photo ගහනවා? බලය පැත්ත ගහන්නේ? බලය පැත්ත ගහනවද? නේද බුයි ගහනවා? නෑ අපේ අදුන් ගලවලා ගහන්න. මුංගේ පැත්තට යන්න ඕනේ. මුංගේ පැත්ත identity photo ගන්න අදුන් ගලවලා.
手到外上家，你要忘记的，手到外上家。那是那个那个手棒就bay嘛。ඔයාගේ යාළුවෙක්ද? මේ ඔයාගේ යාළුවෙක්ද? මගේ ආදරේ. ඈ? මගේ ආදරේ. ඔයාලා දෙන්න ආදරය කරනවද? ගේද? මේ ගේදුවා? ඒක නුඹලාට වෙයිද වෙන්නේ? දිවිෂන් අයියේ මේ දෙන්න ආදරය කරනවා ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මේ දෙන්නගේ ආදරය කියන්නේ? යාළුවෝ විදියටද? නෑ යාළුවනේ ඒගොල්ලෝ ප්‍රේමය ආදරණීය විදියට ප්‍රේමවන්තයෝ. මෙයා දැක්කම එහෙම වෙනවනේ. පවන්න අයියේ ඔයාලට මොකද හිතෙන්නේ මේ දෙන්නගේ ආදරය ගැන? කියන්නේ නෑ හොඳට ගැලපෙනවා. එක්කෙනෙක් හොඳට මම මහතයි. හිතන්නේ පෝරුවට නැගලා ඉද්දි මේ දෙන්න. කලන්ති දාන්නේ කාද මූට? දෙකේ තිබුණා. කලන්ති දාන්නේ මූට. මොකද කියන්නේ අර කැමරා බය නැති කරන විදිය ගැන වෙනම පාඩමක් තියෙනවා අපේ මොකද සම්බන්ධ ඇයි පෙරේත ඇත්ත ඔක්කොම එනවා හිටිය ඇඩිය බණාන්. පාර දිගේ 400 පෙරේත ඇත්ත බක්කන් ඇවිල්ලා තියෙන්නේ. කන පොලි වෙයි. Much later. ගයිස් මේ අයියා මල්ලිවයි හම්බුණා. මේ එම් මිනුක මේ නිකම්ම මිනුක මේ මොකද කියම අවුට්ටු මොළ දෙන්න එක වගේ පොඩ බලන්න මේ මට මේ මුන් දෙන්න එක වගේ පේනවා මේ වගේ අයියා මම ලයින් කොල්ල මෙයා ලයින් කොල්ලගේ මල් කිසි කොන්සර්ට් එක තමයි ලැබේ යන්නේ. එතකොට දැක්කේ මාව කාලෙකින් වෙන්නදී. මේ අතට යා ඔබට අයින් ඔව්. ඉතින් කියලා කොල්ලන්ට ඩිස්කවුන්ට් වත් නැහැ. ඇයිලා යකෝ මම ඇදලා කන්න පුළුවන්. ඕ ඩිස්කවුන්ට් මොකුත් නැහැ. ඒකත් යාළුවෝ කියලා මේ නිකන් දෙන්න නෑනේ. අපි දැම්මනම් පීස කඩයක් යාළුවන්ට නිකන් දන්සල් වගේ. ඒකට මේ ඇදලා කන්න පුළුවන් මොකලට යනකම්. මේ නිමකක් ගේන්න ඕනේ පීස එකක්. ඔය මොනවාගවත් මම නිකන් දෙන්නේ නැහැ. ඒක නෑ මට කියන්න දෙන්නේ මේ වෙලාවේ. නිකන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. සියන් මීරංග කියලා දෙන්නේ. තමන්ගේ කිසි දෙයක් නිකන් දෙන්න එපා සල්ලි වලට දෙන්න කියලා. මොකද කියලා තියෙනවා කියන්නේ? එන හරි. දෙහන් මීනංගල කියලා තියෙන්නේ. එහෙනම් අපිට මුක් කියන්න බෑනේ. Wait a minute. කඳුයාය පීරමින් මදහස පාසනෙන් කොල්ලෝ ටික ගැම්මට ඔරිජිනල් සෙට් එක ඔරිජිනල් සෙට් එක
මාත් ඇවිද්දා ඒ දවස්වල. දැන් ඇවිදින්නේ Much later. මේ vlog එක ඉවරයි. ඈට දෙකක් හිටියා උන් දෙන්න ගියා අපි යනවා. බ්ලොග් එක ඉවරයි. ඔබ එන්නේ නැහැ ඔබ එච්චර කලුයි. බ්ලොග් එක ඉවරයි. ඔයවත් යාළුවෝ thank you මාම මේ අරන් ආවට ඉතින් 1500ක් දාන්න. ඔය නම් බහින්න 1500ක් දාන්න. හරි මල්ලි. හරි මේ තරුණන් 4යි දෙන්නේ 1500ක් දාන්න. තරුණන් 4යි දෙන්නේ උනාට. මට තාම වැඩක් නැහැ. 1500ක් දාන්න. 853 70 280 කමර්ෂල් බැංක් හෝමාගම් බ්‍රාන්ච්.